සොබාදහම විසින් නිර්මාණය කරන්නා චිත්තාකර්ශනීය නිර්මාණවල ඇති අපූර්වත්වය නිසාම ඒ දෙස බලන විට අපට හැඟෙන්නේ අදහා ගත නොහැකි විශ්මය ජනක හැඟීමක්. මිනිසා මෙන්ම ජීවී අජීවී සියලු දෙනාගේම බිහිවීමට හේතු වන්නේද සොබාදහමයි. සොබාදහම් මාතාවගේ සුන්දරත්වය අතරින් ප්‍රමුඛ ස්ථානයක් ලබා ගැනීමට පුෂ්ප විශේෂ සමත්කමක් දක්වනවා. සුවඳ විහිදුවමින් සියලු දෙනාගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වන්නා වූ වර්ණ රටා හේතු වෙනවා. නාරිලතා සහ ලියතඹරා යන නාමයෙන් හඳුන්වන කාන්තා දේහ ලක්ෂණ විදහා දක්වන පුෂ්පය විශේෂයෙන් සියලු දෙනා අසා සිටියත් සියලු දෙනාගේ සිත් තුළ ඇතිවන්නේ මනංකල්පිත පුෂ්පයක්. මෙම නාරිලතා පුෂ්ප විශේෂයේ ඇති දුර්ලභ භාවය නිසාම මේ මනංකල්පිත පුෂ්පයක් බවට පත්වී තිබෙනවා. නාරිලතා පුෂ්පයේ සුන්දරත්වය දුටු ගීත රචකයන් නිසා ජනප්‍රිය වුවද මෙම පුෂ්පය ඉන්දියාවේ හිමාලය ප්‍රදේශයට පමණක් සීමා වූ පුෂ්ප විශේෂයක් බවට මත පලවීමෙන් නාරිලතා පුෂ්පය ශ්‍රී ලංකාවේ පැවතියද එය පිළිගැනීමට ඇතමෙකු මැලිකමක් දක්වනවා. පුෂ්ප ලෝකයේ ඉහළ ස්ථානයක් හිමිකර ගන්නා ඕකිඩ් පවුලට අයත් මෙම නාරිලතා හෙවත් ලියතඹරා පුෂ්ප විශේෂය හබෙනාරියා ක්‍රිනිෆේරා යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබනවා. විද්‍යාත්මක වර්ගීකරණය සැලකීමේදී ශාක එහෙම නැත්නම් ප්ලාන්ටේ රාජධානී ඕකිඩේසි පවුලට අයත් ඕකිඩෝයිඩ් උපපවුලේ හබෙනාරියා කුලයට මෙම ශාක විශේෂය අයත් වෙනවා. ඉතාමත් දුර්ලභ පුෂ්ප විශේෂයක් වන මෙම විශේෂය දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තුළ වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකාව තුළ හබෙනාරියා විශේෂ 11ක් පමණ දැනට වාර්තා වී ඇති අතර එයින් විශේෂ 4ක් ශ්‍රී ලංකාවට පමණක් ආවේනික බවට වාර්තා වී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ පහතරට තෙත් කලාපයේ ස්වභාවිකව හටගන්නා මෙම පුෂ්ප විශේෂය ඉතාමත් දුර්ලභ වන්නේ මේ ශාකයක් ලෙස හටගනු ලබන්නේ මල් හටගන්නා කාලයට පමණක් වීම බව හඳුන්වා දෙන්න පුළුවන්. මල් හටගත් පසු මල් කිනිත්ත සමගින් ක්‍රමයෙන් වේලී ගොස් ශාකය මැරී යාමකට ලක් වෙනවා. නමුත් අල නොමැරී පවතින අතර මල් හටගන්නා කාලයට නැවත ශාකය හට ගැනීම සිදුවෙනවා. බොහෝ විට අලය සමගින් පත්‍රයක් දෙකක් දැකිය හැකි අවද පවතිනවා. ඕකිඩ් පඳුරු වශයෙන් හටගන්නා මෙම ඕකිඩ් විශේෂයෙහි එක් ශාකයක එක් මල් කිනිත්තක් හට ගැනීම සිදුවෙනවා. අඟල් 5කට 6කට සීමා වන ශාකය මල් කිනිත්ත සමගින් අඩි 1.5ක 2ක උසකින් යුක්ත වෙනවා. වසරේ මැයි මාස සිට සැප්තැම්බර් මාසය තුළ ඇතිවන වර්ෂාවත් සමග මෙම ශාකයේ මල් දැක ගත හැකි වෙනවා. දීප්තිමත් සුදු වර්ණයෙන් යුක්ත මෙම මල් කිනිත්තක මල් 10ක 15ක ප්‍රමාණයක් දැක ගත හැකි වෙනවා. එක මලක ප්‍රමාණය සෙන්ටිමීටර් 3-4ක් වන අතර පොකුරු වශයෙන් පවතිනට කාගේ සිත් ඇද ගැනීමට ලක් වෙනවා.